කවදා හරි හිතලා තියනවද අපේ ලොකුම හීන පවා සුණු විසුණු කරන්න පුළුවන් හැබැයි වෙන කොහෙවත් නෙවෙයි අපේම ඔළුව ඇතුලේ හැංගිලා ඉන්න හොල්මන් හයක් ගැන. අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. නැපෝලියන් හිල්ගේ ලෝක ප්‍රසිද්ධ Think and Grow Rich පොතේ තියෙන මම හිතන විදිහට බලවත්ම පරිච්ඡේදයක් දිගාරගෙන. අපි කෙලින්ම යන්නේ 15 වෙනි පරිච්ඡේදයට. මේකෙන් කතා වෙන්නේ සාර්ථකත්වයයි අපිවයි දෙපැත්තකට කරන පියවි එහෙට පේන්නේ නැති ඒත් අපි හැමෝගෙම වගේ හිතවල ඉන්න ලොකුම සතුරෙක් ගැන. බලන්න ජීවිතේ දිනන්න ඕනම දර්ශනයක් ඕනම ක්‍රමයක් අපි පාවිච්චි කරන්න කලින් අපේ මනස අපේ හිත ඒකට ලෑස්ති වෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ අපේ ගමනට හරස් වෙන මේ ඇතුලේ ඉන්න සතුරන්ව අපි හරියටම අඳුර ගන්න ඕන කියන එක. හරි. එහෙනම් අපි මේ ඇතුලේ තියෙන සටන ගැන කතා කරමු. නැපෝලියන් හිල් අපිට පැහැදිලි කරනවා අපේ මනස උපරිම බලෙන් වැඩ කරන එක වළක්වන එකට බැඳුණු ප්‍රධාන සතුරු තුන් දෙනෙක් ඉඳවා කියලා. මේ හැම දෙයකම පටන් ගැනීම හරිම පුදුම විදියට සරලයි. ඒ තමයි තීරණයක් ගන්න බැරිකම. පොතේ කියන විදියට මේක තමයි බය කියන දේ ඉපදෙන තැන. හරියට බීජයක් පැලවෙනවා වගේ. බලන්න මේ භයානක දාම ප්‍රතික්‍රියාම දිහා. මුලින්ම එන්නේ තීරණ ගන්න බැරිකම. ටිකෙන් ටික ඒක සැකයක් බවට පත් වෙනවා. අන්තිමට ඒ දෙකම එකට එකතු වෙලා බය කියන මහා බලවේගය හැදෙනවා. භයානකම දේ තමයි මේ හැමදේම වෙන්නේ ගොඩක් වෙලාවට අපිටත් හොරෙන්. ඉතින් හිල් කියනවා හිතේ තියෙන මේ අවුල අන්තිමට ප්‍රධාන හොල්මන් 6ක ස්වරූපයෙන් එළියට එනවා කියලා. මේවා තමයි මුළු මනුස්ස වර්ගයාටම වද දෙන මූලිකම බිය වර්ග. ඔව් හරියටම 6ක්. මේවා තමයි අපි හැමෝම ජීවිතේ කවදා හරි මොකක් හරි වෙලාවක අත්දකින ඒ මූලිකම බිය වර්ග 6. දුප්පත්කමට බය, අනිත් අය විවේචනය කරයි කියන බය, ලෙඩ වෙයි කියන බය, ආදරය කරන අය නැති වෙයි කියන බය, වයසට යනවට බය සහ අන්තිමට මරණයට තියෙන බය. ආන්නේ හොල්මන් 6 තමයි අපි පරද්දන්න ඕනේ. ගොඩක් වෙලාවට මේවා හැංගිලා ඉන්නේ අපේ යටිහිතේ ගැඹුරුම තැන්වල. මෙන්න මේක තමයි මේ පරිච්ඡේදයේ වැදගත්ම අදහස. මේ බය අපිට කොච්චර ඇත්ත වගේ දැනුණත් ඒවා නිකම් හොල්මන් විතරයි. ඒවා පවතින්නේ අපේ පාලනයෙන් ගිලිහුණු හිතේ නිර්මාණ විදියක විතරයි. ඇත්ත ලෝකේ ඒවට කිසිම පැවැත්මක් නැහැ. හරි. දැන් එනම් බලමු මේ හොල්මන් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. මේක හරියටම තේරුම් ගන්න අපි ගොඩක් දෙනෙක්ට බලපාන දරුණම හොල්මනෙක් වල්ලගමු. ඒ තමයි විවේචනයට තියෙන බය. අපි ඒක ටිකක් ගැඹුරට විග්‍රහ කරලා බලමු. අනිත් අය මොනවා කියයිද මොනවා හිතයිද මොනවා කරයිද කියන බය ඒක අපේ හීන හොරකම් කරනවා, අලුතියක් පටන් ගන්න තියෙන ගැම්ම නැති කරනවා, තමන් ගැන තියෙන විශ්වාසය බිඳුවටම බස්සනවා. හිල් මේකට පැහැදිලි රෝග ලක්ෂණ ලයිස්තුවක්ම දෙනවා. බලන්න මේ ඇතුලේ තියෙන බය අපේ හැසිරීමෙන් එළියට එන විදිහ. මේවා ටිකක් හුරුපුරුදු වගේ නේද? ලැජ්ජාශීලීකම, Taman ගැන විශ්වාසයක් නැතිකම, තීරණ ගන්න බැරුව ප්‍රශ්න මඟහරින එක. මේ හැම දෙයක්ම එන්නේ එකම එක බයකින්. හොඳයි. අපි දැන් සතුරව හරියටම අඳුරගත්තා. දැන් තමයි හොඳම හරිය. හිල් මේ හොල්මන්ව පන්නලා දාන්න එකම එක හැබැයි අතිශයින්ම බලවත් ආයුධයක් අපිට දෙනවා. ඒක තමයි නිදහසට තියෙන ප්‍රධානම යතුර. කනස්සැල්ල කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒක තීරණයක් ගන්න බැරුව හිත ඇතුලේ හිර වෙලා ඉන්න එකේ කෙලින්ම එන ප්‍රතිඵලයක්. මේක හොඳට මතක තියාගන්න. නොසන්සුන් මනස කියන්නේ හැම වෙලේම අසරණ මනසක්. ඉතින් මේකට තියෙන එකම බෙහෙත තමයි ඉක්මනට ස්ථිරව තීරණ ගන්න එක. තීරණයක් ගත්ත ගමන් බය කියන හොල්මන්ට කන්න දෙන එක නැවතිලා යනවා. ඒ කියන්නේ බය කියන පැලේට වතුර දාන එක නතර කරනවා වගේ වැඩක්. ඒක ඊතරම මැරිලා යනවා. වයසට යන එක මරණය වගේ අපිට කොහොමත් වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. ඒ දේවල් ඒ විදිහටම බාර ගන්න තීරණය කරලා අනවශ්‍ය දේවල් ගැන කරදර නොවි ඉන්න තීරණය කරලා අපිට මේ බය පාලනය කරන්න පුළුවන්. ඇත්තටම හිතලා බලන්න කෙනෙක් කරදර වෙන දේවල් වලින් කොච්චරක්නම් ඇත්තටම අත්‍යවශ්‍යද? මේක තමයි මුළු කතාවෙම හරය. බය කියන්නේ පිටින් එන බලවේගයක් නෙවෙයි. ඒක අපේ ඇතුලෙන්ම හැදෙන ඒ වගේම අපිට ඇතුලෙන්ම පාලනය කරන්න පුරුලන් මානසික තත්වයක් විතරයි. බලය තියෙන්නේ පිටත නෙවෙයි ඇතුළත. ඉතින් මේ හොල්මන්ව අඳුරගෙන එයාලා වැඩ කරන විදිය තේරුම් ගන්න එක තමයි පළවෙනි පේවර. ඊට පස්සේ පාලනය තමන්ගේ අතට අරගෙන බය වෙනුවට විශ්වාසය තෝරගන්න පුළුවන්. ඉතින් කෙනෙක් මුලින්ම පරද්දන්න ඕන මේ හොල්මන් 6න් කාවද? ඒ ගැන මොහොතක් හිතන්න. තීරණේ තියෙන්නේ තමන්ගේ අතේ.